ගාම් කියලා පිළිගන්නවා. ඔයාව මගේ YouTube channel එකට සාදරයෙන් වැඩි කයිය ගහන්න ඕනේ නෑනේ. ගාම් ගේම් එක. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අద్భుත සිදුවීම් වලින් පිරිච්ච තනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. හරිද මේක ගැහෙන්නේ? ඕන මම කියවන්නේ මේක මේ ඔයාලට ඕනනම් ඔයාලා කියව ගන්න මේ මම මේ ගේම් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ ඔය ගහන්න ඕන කෙනෙක් ඉන්නවනම් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔන්න දෙවෙනි පිටුව. එච්චර තමයි මහත්තයෝ. ඊට වැඩිය නෑ. මේ මම කඩන් අටන කිව්ව නේද මං කොහෙන්ද? අම්මට සිරියාර තියෙන්නේ බඩු. අන්න අතරින් තමයි මචං කඩන් වැටලා තියෙන්නේ. හරිද? මූණ මොකෙද කියලා මන් දන්නේ මේ පොඩ්ඩක් ලැග් වෙනවා මචං. ගණන් නම් ගන්න එපා. මේ තියෙන්නේ අතුර. මේ අතුරු මචං මේ දොර වලින් විතරයි ඕන වෙන්නේ. මේ දොර අරගත්තට පස්සේ මේක විසික් කරලා ගන්න පුළුවන්. එන පුස්කොළ පොත. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ. කාවියක් නේ බං තියෙන්නේ බා. තෙවන මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලාපන්. කාසි 12ක් රණින් අරගෙන පාමුලින් එහි තබාපන්. ගල් දොරක් ඇත වෙතුල් වීමට නාගමණිකක් සොයාපන්. එයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාපන්. මගුලක් කතා කර. බිලි පූජා කරන්න නෙවෙයි බා මම මෙතෙන්ට ආපු එක නිදානෙත් අරගෙනම යන්නේ බා. මේක ඉන්නේ බං ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි බා. අවුලක් නැහැ. මුලින්ම කරන්න තියෙන කාසි නෑ මේ ටික මේ කරගෙන මේ කාසි තියෙනවා හොයාගන්න මචං. කාසි 12ක් තියෙනවා ශාපලත් කාසි. ඒ කාසි 12 හොයාගෙන තමයි මේ තියෙන්නේ. පේනවනේ බං මේ කාසිය උඩ තියෙන බං නිකන් මේ මලක් වගේ සලකුණ. අන්නේ සලකුණ තියෙන කාසි විතරයි අපිට ගන්න පුළුවන් බං. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ කාසි නිකන් තැටිය වගේනේ. ඒක ගන්න බෑ මේ ඒකේ මුකුත් කොටලා නැහැනේ. ඒව ගන්න බෑ. අර සලකුණ කොටපු ඒ විතරයි ගන්න පුළුවන්. සිවන්නේද බං? සිවන්නේ මොකෙක් වුණත් අපිට කුකුල පහනකුත් තියෙනවා බං. අපි තායක කියනවා ඉතින්. ගේම් නම් නැතිනම් බං. ඔබ අර විසික් කළා බං මේ. අර පොල්ල හම්බුණා මේක. තාකාසියක් තියෙනවා. මෙන්න මෙතෙන්ට යන්න එපා මචං. වැරදිලාවත් මේ මෙතෙන්ට ගියෝ හිර වෙනවා බං. එන්න බෑ. තාකාසියක් තියෙන එක පස්සේ ගම මෙන්න මේක අරලා මොකද මේ වෙන්නේ බං? පාසියට තරපා. මේ හිටපු ගමන් බං ක්‍රෝබාර් ඩබල් වෙනවා බං ක්‍රෝබාර් එක. ඒ කියන්නේ මේ
කොයින් හරි යාල් තියෙනකොට දැන් ගැහුනේ ක්‍රෝබාර් එකයි නේල් එකයි කියලා මේ මාරුනේ නම් දෙක. ඒ එතන ක්‍රෝබාර් එක ඩබල් වෙනවා බං කොහින් යනද වන්දේ. උඩ එක ගලවන්න ඕනෙත් නෑ හරිද මේ යන්න පුළුවන් මේ. යන්න බෑ බං. නෑ වාඩි වෙලා යන්න පුළුවන් මේ. වාඩි වෙලා යන්න පුළුවන් ඒ වුණාට අපි ගලව ගමුනේ. ඕ නෑ බං. උඩ ගලවන්න ඕනේ නෑ මචං. අවුල නෑ ගලව ගමු. අර වෙන්නේ. අන්න දැක්කද? ක්‍රෝබාර් එක දෙක උනා. අවුල නෑ දෙක විසික් කරනවා මේක ගලවලා ඉවර. කාසි ටික ගත්ත ෂේප් එක කැපුණා මචං. මේ දෙවෙනි තට්ටුවේ තමයි මචං හෝල්මන් ඉන්නේ හරිද? මේ හෝල්මන කිව්වට හෝල්මනක් තමයි මේ ඒ ආච්චි ඉන්නේ උඩ. මෙන්න මේකත් අරන් යමන්ටක් ගාලා. මෙන්න මෙතන යටක් තියෙනවා මේ එකක් එන්නේ ඒකත් අරගන්නවා මෙන්න තියෙන ඔළුව මිටියේ. අට්ටු වලා මේ ගන්න බැහැනේ. හරි අවුලක් නැහැ ගන්න බැරුණාට. මේකත් අරන් බිමට. දැන් මේක ගනි මිටි හදපන්. දැන් ආයෙම මේක ගනි. අන්න එහෙමයි මචං. ක්‍රම සහ විදි තියෙනවනේ බා. අඩු හිරුනේ. නෑ. යා. ඔය ඇහැක් මතු වෙන බා රතු පාට. ඒ ඇහැ මතු වෙනවා කියන්නේ අර ගෑණි දැකලා. අවුලක් නැහැ දැක්කම කොහොමද? බය වෙනවනේ. අපේ බොස් හොරකම් කරන්න කොහෙන්දන්නේ? මේ මගුල කඩාගෙන හිටිනා හරිනේ. අර ගෑණි කොහෙන් කෙලගෙන ඉද්දන්නේ? ගාරෙන් ආරෙන්න පුළුවන්. අත්තු වලා මේ මෙන්න එනවා බා. ආච්චි ආව උතනින් ආවට කමන්නේ වටෙන් එන්න පුළුවන් ගිහිල්ලා. මං වටෙන් එන්න. අඩු හිර වෙලානේ බා. ආච්චි මිටි ඕනේ. තියාගන්න. අඩු ගියේ නෑ බා කොහොම මිටි. කෙව හියත් අපිට මොකද දැන් මිටින් ඇති වැඩක් නැහැ. රෝණ 100 ගේ. අඩු 100 නිකම් මහවුරකද දැන්තේ වගේ බා. අටහන 100 ගම් මට උඩු කාන්නේවා. අත්තු වලා මේ. තා පොඩ්ඩින් ඉවරයි. යකුට බිල්ල පුදා මගුලක් කතා කරන මට තමයි තා පොඩ්ඩින් බිලි වෙන්නේ 100ට පොඩ්ඩින් ඉවරයි ආසියතට මේ මෙතන බං ගෙනල්ලා මුකුත් අතාරින්න එපා බං මේ හොයා ගන්න නැති වෙනවා බං ඒක බග් වෙනවා මං හිතා චින්නක පස්සේ අන්න මචං කාසියා මේවා ඊසි බං මේවා අපි ගහුවේ මචං මේ subscribe කරලා sub එකක් දෙන්න පුළුවන් නම් වීඩියෝ එක හොඳයි නම් subscribe පාරක් දාලා like එකක් comment එකක් දාලා මක්ක බං මේක යන්න බෑ මේ comment එකක් එහෙම දාලා එයා පාරක් එහෙම දාලා මේ sub එකක් දෙන්න ඉතින් අර මේ game එක lag වෙනවා බං අත්තු වලා මේ යන්නේ නෝ මෙතන හැංගෙන හොඳ තැනක් වගේ අච්චි මේ සමහර වෙලාවට මේ ඇඳ උඩ නගින්න පුළුවන් බං දැන් බෑ උනට දැන් පල්ලට ගියා මේ ආච්චි ගැහුවට අවුලකුත් නෑ බං මේ ඇයි මේ උඩ ඔය තියෙන කොළ පාටින් හෙල්ත් බාර් එක තියෙන බං හෙල්ත් බාර් එකේ හෙල්ත් එක වැඩි කරගන්න පුළුවන් අර දම් පාට මලක් එහෙම තියෙනවා දැන් මේ තියෙන දම් පාට මල අන්න ඒකෙන් පුළුවන් අර ආයි දැක්කද මේ දාපන්නක් ගන්න ඈ අදෑව තලා වලින් කියන්නේ මෙතන හැංගෙන හොඳ තැනක් වගේ ඒකද මේ කරකවන විතර ඇති එවැනි මහලේ නාග මුරගල මේ සින්දු මාර ලස්සනයි බලාපන් කාස
කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් එහි තබා මගේ ෆෝන් එක මචං ලෝ ඩිවයිස් එකක් නිසා මේ ලැග් වෙනවා මට නාගමණිකත් සොයාපන් හොඳ ෆෝන් එකක් ගන්නකම් මෙහෙම බලමු මත්තේ නිදහන ඇත අම්මට උඩු ඇවිල්ලා අනේ උඩු 100 මේ කාසිය දාගන්න දෙන්නකෝ 100 ගම්මට උඩු ඵලයන් මුත් එක්ක කරන්න බෑ අනේ වත් 100 ඵලයන්කෝ 100 වරෙන් පස්සෙන් වරි අර ඌ හිර වුණාද බෑද හෙලෝ මේ වරෙන් බා අවුලක් නැහැ මචං ගේම් එක නම් සුපිරි හරිද අනේ බා ගහලා ඉනාලේ කැත බලපන් අඩෝ ඒකට නම් බය වුණා බා බොක්කත් එක්ක දාලා යනවා තාපොඩි ආවා යාවට බය වෙන්න ඕනේ මම ඔයපන් මට උරු අර මොල මල ඔයපන් මල අඩෝ හුවනේ බා මට හරිම අමාරුයි. ඉක්මනට බේපා ගන්න ඕනේ. මලක් හොයපන් අනේ බුදු අන්න බඩු ගිහින් මලක් තියෙනවා මචං oh my god wow තා දෙපාරයි ගහන්න ඕන මචං දෙපාර ගහපු ගමන් බඩු හරි ඒ මල එකපාරයි ගන්න ඕන බං මේ ඊට පස්සේ අවුලන්නේ අර සින්දු ඉවරයිද මේ උඩ නම් තියෙනවා බං සේරම කාසි ටික. ඒ කියන්නේ අර යට තිබ්බේ බං නෝමල් කාසි. ඒව නෙමෙයි බං උඩ තියෙනවා හොඳ කාසි. හිර වුණාද? අයියෝ මේ ආච්චි නම් මා ශාපයක් වුණානේ බං. උන් ගෑණි. මේ ආච්චිගේ නම බණ්ඩාරමණිකලු බං. මේ තා මිටියක් ගත්ත එකෙක් ඉන්න ඌනම් තාම සෙට් උන්නේ නැහැ බලමු කොහේ සෙට් වෙයිද කියලා හරි අන්න මචං පොල්ල තියෙනවා මගේ පොල්ල නැති වෙලා තිබ්බේ බා දැන් හොයාගන්න මේ පොල්ල ගහන්න ඕන ගිහිල්ලා මේ බිත්තියේ ඉවර තියෙනවා මේ අර අල්මාරිය පැත්තේ තියෙන තැනක් ඉන්නකො වෙන්න යා අනික ගම්මට අත්තු වල මේ කලින් කියන්නේ බෑ ආච්චි නෑ ඔය ආච්චිනේ පැයක් විතර යනවා මේක කරගෙන යනවා මෙන්න මේ මහවුරුක දැවැන්තයත් ඇවිල්ලා බා මුකුන් ඊසි බම් මට බුරුවට කෑ ගැහුවා මේක හයිරම් පොල්ල හයි කරලා මෙන්න මේ ලබ්බතාව මෙන්න මේකට අත තුනයි යෝනේ බා ඊසි බා අර බල්ලෝ දෙන්න ඒවිත් දන්න බල්ලේ බෙල්ලි ඊසි මචං ඊසි මම ලොබ්බ ඔබන්න නැද්ද අන්න හරියට හරි ඊසි මචං ඊසි මුගේ හැට තියපම මේක හරියට හරි මේකත් තරපා ඊසි මචං ගේවන්න මේක කෝ 100 වරෙන් කවුරුත් තියනවද බලපන් ඇතුලේ මට ෂුවර් නෑ අඩු මු ඇතුළට ගිහිල්ලත් එකේ මැරිලායි කියලා කියාපන්කෝ බා යමන් නේ බං උන්න ඔය ෂූ මේ තියෙන්නේ නිදානේ යන ඇතුළට හැමතැනම රත්තරන් නැටි කොලින් පිරিলা හා මොකද සත්‍ය නම්මට උඩු මේ මොකෙද්ද බං මේ අත්තු වලානේ බං අර 100 නෙමෙයි මෙන්න මූ මහවුරුක දැවැන්තිය to be continue හරි මචං
වීඩියෝ එක මෙච්චර බැලුවට ස්තුතියි මචං. තව මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න කැමති නම් subscribe කරගෙන තියාගන්න. මේකට like එකක් දාන්න අමතක කරන්න එපා. හරියන ටටා බයි.